පටන් ගන්න යන්නේ. ඔන්න අපි ගොඩක් කලින් ඉඳන් යන්න ආසාවෙන් හිටපු ගර්ල්ස් ට්‍රිප් එක අපි යන්න පටන් ගත්තා. අපි යන්න දාගත්තේ ඇල්ලට. ඉතින් මේක ලොකු දෙයක් වුණා අපිට. මොකද මේක අපේ පළවෙනි ගර්ල්ස් ට්‍රිප් එක. අපි කවදාවත් මෙච්චර ඈතක් තනියෙන් ගිහින් තිබුණෙත් නැහැ. ඉතින් අපිට ට්‍රේන් බුක් කරන තැනේ ඉඳන් accommodations බුක් කරන එක ගැනයි බලන්න යන්නේ මොන තැනද කියලා අපිට හොඳට හිතලා බලන්න වුණා. ඉතින් මුලින්ම අපි කරේ ට්‍රේන්ස් බුක් කරගන්න විදිහක් හිතපු එක. කොහොම හරි අපිට second class platform එකේ seats 5ක් බුක් කරගන්න පුළුවන් වුණා. අපි යනකොට ඔයගොල්ලන්ට පේනවත් ඇති ඒ platform එකම නිකන් අපි විතරක් වගේ තමයි හිටියේ. ඉතින් ඒ අතරින් පතර හිටියට අපි නිකන් අපිට ගත්ත room එකක් වගේ හරිම නිදහසේ හිටියා. ඉතින් ඒක බුක් කරලා අපි එනකොටත් පොඩි මණිකේ ට්‍රේන් එක එහෙන් එන විදිහට අපි කොහොම හරි යන්න දාගත්තේ ෆ්‍රයිඩේ. එතකොට අපි සන්ඩේ උදේ එහෙන් ආවා. ඒකත් අපි කලින්ම බුක් කරගත්තා. කොච්චර සීට්ස් බුක් කරලා තිබ්බත් අපි හැමෝම පුළුවන් තරම් එකට ගුලි වෙලා වගේ කතා කර කර පාන්දර 2 විතර වෙනකන් හිටියා. අන්තිමට එක එක්කෙනාට නිදිමත හැදිලා පොඩ්ඩක් නිදත් ගත්තා. ඊට පස්සේ පාන්දර 5ට විතර මට ඇහැරුණා. ඊට පස්සේ මගේ තව යාළුවෝ එක්කෙනා දෙන්නට ඇහැරෙනකොට එළිය වැටෙනවා. එතකොට අපි අනිත් අයටත් ඇහැරවගෙන මෙන්න මේ ලස්සන වීව් එක දිහා බලාගෙන හිටියා. ඒක ඇත්තටම මේ හැම ස්ක්‍රීන් එකකට ගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ. ඒක යන්නම ඕනේ. ඒක විඳින්න මාරම ලස්සනයි. ඒ අර ඉර පායගෙන එන සන්රයිස් එකත් එක්ක එන අහසේ පාට, ඒ වගේම අපිට පහළට පේන ඒ ලස්සන වලාකුළු මීදුම, ඒක හරිම ලස්සනයි. කියන්න වචන නැහැ. අපි ඇත්තට මේ වෙලාවේ අපි කවුරුත් කතා නොකර ඒ දිහා බලාගෙන හිටියා. ඒ කියන්නේ ටිකක් වෙලා යනකම්. ඊට පස්සේ අපිට ඉදල් ගස් ඉන්නේ මාරම ලස්සන වීව් එකක් දැක්කා. මොකද එතන ට්‍රේන් එක නවත්තනවනේ ස්ටේෂන් එකේ. එතකොට මාරම ලස්සනයි. අපි බහලා ෆොටෝසුත් ගත්තා ඒ අතරතුර. ඉතින් ඒක නම් මාරම ලස්සන වීව් එකක්. ආයි අර වීඩියෝස් වලින් අපි බලලා තමයි ගියේ. ඒ නිසා අපි දැනගෙන හිටියා අපි කොහොමත් ඒක බලන්න ආසාවෙන් ප්ලෑන් කරගෙන නැගිටින්න බලාගෙන තමයි හිටියේ. ඉතින් මේ තියෙන්නේ අපි දිගටම පේනවනේ වීඩියෝ කරගෙන තමයි ගියේ. ඒ අර ලස්සන අපිට නිකන් හරිම ලෝබයි. ඒක අපිට කොහොම හරි කැප්චර් කරගන්න තමයි ඕන උනේ. අපි බලාගෙන හිටියා. පස්සේ හරි බලන්න කියලා අපි ඉතින් කැප්චර් කරගෙන වීඩියෝ කරගෙන ගියා. අපි මේ ට්‍රිප් එක ගියේ ජනවාරි 13 14. ඉතින් අපි ටිකට්ස් බුක් කරේ දෙසැම්බර් 13. හරියට මීට මාසෙකට කලින්. ඉතින් ටිකට්ස් බුක් කරාට පස්සේ අපි සෙනසුරාදා රෑ, ඒ කියන්නේ ජනවාරි 13 ගිහින් එදා රෑ නවතින්න තැන ගැන හොයලා බැලුවා. ඉතින් අපිට තැන් දෙකක් ෆයිනලයිස් වුණා. අපේ බජට් එකත් එච්චරම ලොකු නැති නිසා. මෙන්න මෙහෙම තමයි අපි ඇල්ල ස්ටේෂන් එකෙන් බැස්සේ. ඉතින් හැමෝම හොඳට නිදාගෙන ඇහැරිලා පේනවනේ. ඉතින් හරිම සතුටින් අපිට ඇත්තටම හරිම සතුටින් මේ වෙලාවේ. මොකද අපි කොහොම හරි ඇල්ලට ආවා කියලා අපි දන්නවනේ. ඉතින් හරිම සතුටක් දැනුණා. ඉතින් අපි දැන් හිමින් සැරේ අපේ නවතින තැනට යන්න තමයි බැලුවේ. මොකද අපිට බෑග්ස් තියන්න ඕන වුණා. මොකද ඊළඟට අපි යන්න හිටියේ නයින් ආචර්ස් බ්‍රිජ් එක බලන්න. ඉතින් මේ චේන්ජ් කරගෙන යන්න ඕන වුණත් අපේ accommodation එකේ අපේ check-in එක දාලා තිබ්බේ රෑට. ඉතින් අපිට එතන චේන්ජ් කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි ස්ටේෂන් එකෙන්ම චේන්ජ් කරගෙන බෑග්ස් තියන්න අපේ accommodation එකට ආවා. ඉතින් මෙතන තමයි තැන. එතන හරිම ලස්සනයි. හරිම කාම් වයිබ් එකක් තියෙනවා. අපිට එතන ඇත්තටම ඉන්න හම්බුන්නේ නැහැ. අපි එතන හිටියේ නැහැ. අර
ගියපු පොඩි වෙලාවට තමයි මේ ලස්සන දැක්කේ. ඉතින් අපි එතන ඉඳලා දැන් යනවා Nine Arches Bridge එක බලන්න. අනිත් එක අපි හොයලා බලපු විදිහට අපිට දැනගන්න හම්බුනේ උදේ යන තරමට හොඳයි කියලා. දැනුත් ඉතින් අපි චුට්ටක් පරක්කුයි. Today it's the first day, so we are gonna go to Nine Arches Bridge. Hopefully we catch the train, and also we have to have breakfast. Okay, bye. That's it. අපි train tickets book කරන කාලෙම අපි හැමෝටම budget එකක් හදාගෙන තිබ්බා. ඉතින් එක්කෙනෙක්ට 10,000 ගානේ තමයි අපි budget එක හදලා තිබ්බේ. වැඩිපුරත් එක්ක තමයි අපි ඒක හැදුවේ. 10,000 ගියේ අපි යනකොට දෙකේම second class train එකේ ආවේ. ඒකට තමයි අපි වැඩිම expenses ගියේ. කෑම නම් අපි හිතුවා ඔය යන ගමන් එන ගමන් ඒ වගේ පොඩි තැනකින් කනවා කියලා. කොහොම හරි අපිට ඒ වගේම තැනක් හම්බුණා. අපි Saturday රෑ විතරක් අපි හිතාගත්ත හොඳ මීල් එකක් කනවා කියලා අපි ඒකටත් වෙන් කරගෙන තිබ්බා. ඉතින් ඒ වේලාව ඇරෙන්න අපි උදේටයි දවල්ටයි මෙතනින් තමයි කෑම ගත්තේ. Nine Arches. Only one arches. No, I also used to say. ඉතින් අපි breakfast අරගෙන ඇල්ල පස්සර පාරේ පයින්ම Nine Arches Bridge බලන්න යන්න පටන් ගත්තා. අපි කොහොමත් කලින්ම හිතාගත්තා යන්න පුළුවන් තැන් වලට public transport හරි නැත්තම් පයින් තමයි යන්නේ කියලා. ඉතින් මේක යන්න පටන් අරගෙන අපි එතන short cut එකකින් යන්න ගියා. අපි දුවගෙන ගියා මොකද අපිට train එකක් එන සද්දයක් ඇහුණා. ඉතින් මේ මුල් ටිකේ අපි හිමින් ගියාට පස්සේ දුවගෙන ගිහින් තමයි අපි පළවෙනි train එක බලන්න හම්බුනේ. ඉතින් ඒකත් ළඟටම යන්න හම්බුන්නේ නැහැ. කොහොම හරි අපි එතන හිටිය trains 4ක් විතර යනකම් අපි දෙමෝදර පාලම ළඟ හිටියා. මොකද එතන අපිට බඩේ රිංගු හම්බුණා. හරිම ලස්ස බඩේ රිංගු. ඉතින් අපි ඒවත් කාලා කොහොම හරි පැය 2ක් විතර අපි හිතුවට වඩා ලොකු වෙලාවක් අපි එතන හිටියා. හරිම නිදහසේ හිටියේ. හැබැයි ඉතින් හැමෝම සතුටින් හිටපු නිසා එහෙම යන්න ඕනේ කියලා මතක්ුනේත් නැහැ. කොහොම හරි අපි 9ට විතර ආපු එක අපි 11 විතර වෙනකම් මෙතනට වෙලා තමයි හිටියේ. ඔයාලා දන්නවත් ඇති මේ තියෙන කැලිප්සෝ train එක. ඉතින් අපිට ඒකත් බලන්න හම්බුණා. ඒකේ වෙලාවෙ නැවතුව passengers වලට photos ගන්න. ඉතින් අපිට ආසාවක් තිබ්බට අපේ budget එකයි time එකයි අනුව අපිට ඒක කරගන්න බැරි වුණා. කොහොම හරි අපිට ඒක බලන්න හම්බුණා. ඊළඟට අපි දාගෙන තිබ්බේ ඇල්ල රොක් බලන්න යන්න. කොහොම හරි අපි හිතපු විදිහටම ඒක කරගන්න බැරි වුණා. මොකද අපි train එකේ හිතල්ල ඇල්ලට යන්න තමයි දාගෙන හිටියේ. හැබැයි ඒ වෙනකොටත් train එකක් ගිහින් තිබ්බා. ඊළඟ train එකෙන් පැයක් විතර පරක් වෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් අපි railway track එක දිගේ යන්න පටන් ගත්තා. කොහොම හරි අපි පළවෙනි view point එකට ආවේ එතනින් හැරිලා යනවා කියලා හිතාගෙන. ඒත් එතනට ආවට පස්සේ දැනුණු මහන්සිය ඇත්තටම හොඳටම නැති වුණා. පොඩ්ඩක්වත් හිතුනේ නැහැ. හරිම ලස්සනයි. අපි දෙවෙනි view point එකටත් ගිහින් තමයි ගොඩාක් වෙලා ඉඳලා ආපහු පහළට බැස්සේ.
Good morning guys. Good morning. So උදේම අපි Little Adams Peak ඇල්ල රොක් නැගලා අපිට මහන්සි වෙලා තමයි තිබ්බේ. ඒත් අපි ප්ලෑන් කරලා තිබ්බා ඊළඟ දවසේ උදේ සන්රයිස් එක බලන්න යන්න. ඒ යන්න දාගෙන තිබ්බේ පුංචි සිරිපාදේ. ඉතින් අපේ එක යාළුවෙක් නම් මහන්සි නිසා හිටියා. ඒත් අපි ඒක බලන්නත් ආවා. මොකද අපේ ට්‍රේන් එක තිබ්බා 9යි ගානට. ඒකට එන්නත් ඕනනේ. ඉතින් අපි උදේ 4ට අලාම් තියාගෙන නැගිටලා එතනින් 5ට එන්න පටන් ගත්තා. හරි එදා ගොඩක් වලාකුළු තිබිච්ච දවසක්. ඒ වගේම අපිට පස්සේ තේරෙනවා අද නම් සන්රයිස් එක බලන්න හම්බෙන්නේ නැහැ කියලා. මොකද වැල්ලවාය පැත්තට වහිනවා. අකුණු ගගහ වැස්සා එදා. ඉතින් අපි කරන්න දෙයක් නැහැ. උදේ 7 වෙනකන් විතර එතන උඩ ඉඳලා අපි හිමින් සැරේ පහළට බැස්සා. ඒ බහිනකොට හොඳටම වහිනවා. ඉතින් අපිට මෙතනදි තමයි තේරුනේ අපි ඇල්ල රොක් එකේ උඩටම යන්න කොච්චර දුරක් පයින් ගිහින්ද කියලා. ඉතින් ඒක මතක් වෙද්දි හරිම සතුටක් දැනුණා. අපි මෙතන පැයකට වඩා හිටියා. අපි බහිනකොට අන්තිමට 2-3 දෙනෙක් තමයි ඉතුරු වෙලා හිටියේ. අපි Little Adams Peak එකේ ඉන්න වෙලාවේ ගොඩාක් හිටියේ වෙන රටවල් වලින් ආපු අය. ඉතින් අපිට උදේම ගියපු එක ගැන හරි සතුටක් දැනුණා. ඇල්ල ට්‍රිප් එකේ අන්තිම දවසේ අපිට ඉතුරු වෙලා තිබ්බේ පොඩි මැනිකේ ට්‍රේන් එකට වෙලාවට යන්න. ඉතින් අපි ඔක්කොම ඉක්මනට ගිහින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ට්‍රේන් ස්ටේෂන් එකට ආවා. අපේ පළවෙනි ට්‍රිප් එක අපිට සතුටින් හොඳින් ගිහින් එන්න පුළුවන් වුණා. සීට්ස් බුක් කරලා තිබ්බට අපි බහින්න ළඟ එද්දී හැමෝම එක ළඟ තමයි හිටියේ. මොකද හැමෝම එකතු වෙලා කතා කරලා hina වෙලා ඉන්න හම්බෙන්නේ තව පොඩි වෙලාවයිනේ. කවුද? ආ